Hi guys, welcome to Senet Computer Tips. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ කොහොමද අපේ Windows PC එක fast කරගන්නේ කියලා. ඉතින් ඔයාලගේ PC එක slow වෙලා තියෙනවා නම් අපිට මේ settings වලින් PC එක fast කරගන්න පුළුවන්. Oh my god! Wow! ඉතින් අපි වැඩි කතා කරලා වීඩියෝ එකට මතක් කරලා channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳ නම් like පාරක් දාන්න යන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකට. හරි guys, ඉතින් පළවෙනියටම අපි අපේ task manager එක open කරගන්න ඕනේ. ඉතින් මම task manager එක open කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන startup apps කියලා තියෙනවා. ඉතින් මේක ඔයාලා open කරගන්න ඕනේ. ඒක උඩ එකපාරක් click කරලා ඒක open කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ on එද්දිම machine එක on එද්දිම open and apps ටිකක් තියෙනවා. ඉතින් මේ apps ඔයාලගේ enable වෙලා ඇත්තේ මේ ටික disable කරගන්න ඔයාලගේ මේ enable වෙලා ඇත්තේ right click කරලා disable කියන option එක දීලා disable කරගන්න. ඉතින් එතන තියෙන සේරම disable කරගන්න. එතකොට ඔයාලගේ PC එක on වෙද්දී apps මුකුත් run වෙන්නේ නැහැ. එතකොට ඔයාලගේ PC එක හොඳ performance එකක් ගන්න පුළුවන්. ඉතින් task manager එක close කරගන්න. ඊට පස්සේ ඔයාලා settings open කරගන්න. මෙතන settings කියලා search කරන්න. නැත්නම් Windows එකයි keyboard එකේ ඔයාලා ඔයාලට open කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන storage option එක තිබ්බොත් storage click කරන්න. නැත්නම් මෙතන system කියලා එකක් තියෙනවා. ඒක click කරලා ටිකක් යටට යද්දී ඔයාලට මෙතන storage කියලා option එකක් තියෙනවා. ඉතින් ඒක උඩ ඔයාලා click කරන්න. ඊට පස්සේ Windows එක මේ ටික ස්කෑන් කරනවා දෙන ඇති. ඉතින් මෙතන ඔයාලගේ storage sense කියන එක off වෙලා තිබ්බොත් ඒක අනිවාර්යෙන් on කරගන්න. මේකෙන් ඔයාලගේ storage automatic manage වෙනවා. ඉතින් ඒකත් ඔයාලට ගොඩක් වටිනවා. ඉතින් මෙතන temporary files කියන දන්න ගිහිල්ලා recycle bin එකේ අවශ්‍ය නැති යම්නම් තියනවා නම් ඒවත් search කරලා මේ remove file දෙන්න. මෙතන downloads එක click කරලා downloads එකේ අවශ්‍ය නැති මොනවා තියනවා නම් මෙතනින් remove files දීලා continue දෙන්න. ඉතින් මම මොකද අවශ්‍ය කරන දේවල් ඊට පස්සේ මෙතනින් ඔයාලගේ දෙන අවශ්‍ය නැති file temporary files සේරම delete වෙනවා. ඉතින් ඊට පස්සේ ඒකෙන් settings close කරගන්න. ඊට පස්සේ අපි recycle bin එක clean වෙලා දෙනවා. ඊට පස්සේ මෙතන search කරනවා adjust the appearance and performance of Windows. ඔයාලට මෙහෙම එකක් එනවා. ඉතින් ඒක open කරගන්න. හරි. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලගේ මේකේ මොනවා හරි වැටලා තියෙනවා නම් ඔයාලා මෙතන adjust for the best performance කියන එක select කරන්න ඕනේ. adjust for best performance select කරලා apply කරලා okay දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ PC එක ගොඩක්ම වේගවත් යනවා. තිබ්බට වඩා ගොඩක්ම ස්පීඩ් වෙනවා බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද ගෙනාපු වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්නද කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න යන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ වලට channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අද අපි යනවා හැමෝටම bye. खत्म. बाय बाय, टाटा, गुड बाय, गया.